අද අපි සාකච්ඡා කරන්නේ අපුස සාමාන්‍ය පෙළ විභාගයේ 2024-2025 ශිල්පකලා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස. අපි බලමු දෙවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඕනෑම කාර්යයක් සාර්ථක වීම සඳහා මනා සැලසුමක් අවශ්‍ය වේ. භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී සැලසුම් චිත්‍ර නිර්මාණය අත්‍යවශ්‍ය සාධකයක් වේ. පළවෙනි ප්‍රශ්නය කෝදුව හා කවකටුව පමණක් භාවිතා කර අංශක 45 අංශක 120 කෝණ නිර්මාණය කර දක්වන්න. මෙහි තිරේ දැක්වෙන විදිහට පුතේ ඔයාලට පුළුවන් අංශක 45 අංශක 120 කවකටුවයි කෝදුවයි පමණක් භාවිතා කරලා මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තියන්න. එතකොට අපිට පහසුවෙන්ම ලකුණු දෙක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මහා අක්ෂය සෙන්ටිමීටර 8යි සුළු අක්ෂය සෙන්ටිමීටර 5ක් වූ ඉලිප්සයක් ඔබ කැමති ශිල්ප ක්‍රමයකින් නිර්මාණය කර දක්වන්න. පුතේ මම ඔයිට කලින් පාඩම් වල ඡාප ක්‍රමයටයි ඒකකේන්ද්‍රීය වෘත්ත ක්‍රමයටයි ඉලිප්සය නිර්මාණය කරන ආකාර දෙක පැහැදිලිව වීඩියෝ දාලා තියෙනවා. ඔයාලට ඒක නැවත නරඹලා මෙන්න මේ ආකාරයට ඡාප ක්‍රමයෙන් ඉලිප්සය නිර්මාණය කරන විදිහත් ඒකකේන්ද්‍රීය වෘත්ත ක්‍රමයෙන් ඉලිප්සය නිර්මාණය කරන විදිහත් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට ලකුණු දෙන විදිහ බලන්න. ඒ විදිහට තමයි අපිට ලකුණු 4 එකතු වෙන්නේ. ඔයාලට ලේසි ක්‍රමයකට ඔයාලා මෙතනදී ඉලිප්සය ඇඳලා තියන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක හැඩැති තේකොළ ඇසුරුමක පියන් සහිත විකසන චිත්‍රය ඇඳ දක්වන්න. පියන් සහිත විකසන චිත්‍රයක් තමයි අපිට අඳින්න කියන්නේ. එතකොට දිගපළල අපිට දීලා තියෙනවා. හැබැයි මේ දිගපළල නිවැරදිව පුතේ ඔයාලා ඇඳලා ඒවා සඳහන් කරලා තිබ්බොත් තමයි ඔයාලට ලකුණු 4 හිමි වෙන්නේ. මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක පියන් සහිත විකසනය ඇඳලා තියන්න. ඊළඟ ප්‍රශ්නය අපි බලමු තුන්වැනි එක. අතීතයේ සිට ගෘහණියන් තම ගෘහ අලංකරණය සඳහා විවිධ වූ ක්‍රම ශිල්ප භාවිතා කරනු ලබයි. පළවෙනි ප්‍රශ්නය කෘත්‍රිම මල් සැකසුම් නිර්මාණය සඳහා යොදාගත හැකි මාධ්‍ය දෙකක් ලියන්න. කෘත්‍රිම මල් හදන්න පුතේ ගන්න දේවල් ලියන්න ඕනේ. එතකොට කඩදාසි, පව්වලු, රෙදි වර්ග, වියලි ශාක කොටස්, කම්බි, රිබන් මේ ඕනම එකක් ලියලා තිබ්බොත් දෙකක් ඔයාලට ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නය රිබන් භාවිතා කර නිර්මාණ මසා ගැනීමේදී භාවිතා කළ හැකි රිබන් වර්ග 4ක් සඳහන් කර බිත්ති සැරසිල්ලකට සුදුසු නිර්මාණයක් චිත්‍රණය කරන්න. නම් කරනවට ලකුණු 2යි අඳිනවට ලකුණු 2යි. එතකොට බේබි රිබන්, සැටින් රිබන්, ඕගන්දි රිබන්, ෂේඩඩ් රිබන් කියන රිබන් වර්ග 4 ඔයාලා ලියලා තියන්න ඕනේ. ඊට අමතරව මේ රූපයේ දැක්වෙන විදිහට බිත්ති සැරසිල්ලකට සුදුසු රිබන් වලින් කරන්න පුළුවන් මෝස්තරයක් ඇඳලා තියන්න. එතකොට පහසුවෙන්ම අපිට ලකුණු 4 ලබා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. කුඩා දරුවෙකුට ගැලපෙන රෙදි බෝනික්කෙකු මසා ගැනීමේ ක්‍රියාවලිය පියවර අනුව රූප සටහන් භාවිතයෙන් විස්තර කරන්න. එතකොට පුතේ අනිවාර්යෙන් පියවර ටික ලියලා තියෙන්නත් ඕනේ, රූප සටහනක් තියෙන්නත් ඕනේ. මේකෙදි පළවෙනි පියවර බෝනික්කගේ ආකෘතියට අපි ඇසිලින්ඩර් ආකාර බෝනික් එන්නේ. එතකොට ඒකට අදාළව විකසන ටික අපි අඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඒ විකසන රෙදි කැබැල්ල මත තියලා පතරොම ඇඳගෙන ඒවල අපි මැහුම් වාසි තියන්න ඕනේ සෙන්ටිමීටර් 1කට. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඍජු කෝණාශ්‍ර කැබලි සිරස් අතට මෝට්ටු කරලා අපි සිලින්ඩරයේ හැඩය ලබා ගන්න විදියට මහනවා. ඊට පස්සේ අපි ඒවල කෙරවලට වෘත්තාකාර කැබලි ටික නොපිට හරවලා මහලා මොකද කරන්නේ? ඊට පස්සේ පුළුම් පුරව ගන්න ඕනේ මේ එකින් එක කැබලි වලට. ඊට පස්සේ අපි නිසි තැනට සම්බන්ධ කරනවා. අත් දෙක කකුල් දෙක නිසි තැනට සම්බන්ධ කරලා අපි හිස වෙන් කරගන්න එපා කඳෙන්. ඒකට අපි කරන්නේ නූල් පොටක් යවලා හොඳට තද කරලා ගැට ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය පරිදි ඇස්, නාසය, කට, කොණ්ඩය හදාගෙන බෝනික්කට නිමාව ලබා දෙනවා. මෙන්න මේ ටික පැහැදිලිව ලියලා රූප සටහනක් ඇඳලා තියන්න. එතකොට මේ වගේ ප්‍රශ්නයකට අපිට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඊළඟ එක කාන්තා විසිතුරු අත්බෑගයක් නිර්මාණය සඳහා පළලින් අඩු රෙද්දක් වියා ගැනීමට පහත සඳහන් ප්‍රමාණයන් අනුව හැදයක් දික් දමා ගත යුතුය. හැදේ දිග මීටර් 50යි, පළල සෙන්ටිමීටර් 40යි, 1 සෙන්ටිමීටරයට යොදන දික් නූල් ප්‍රමාණය 40යි, නූලේ දෙපට නූලක් අංකය 80යි. මෙන්න මේ විස්තර ටික අපිට දීලා තියෙනවා.
හැදේ විවීම සඳහා භාවිතා කළ හැකි චාම් වියමනයේ ප්‍රභේද දෙකක්. අපි දන්නවා පුතේ චාම් වියමනයේ ප්‍රභේද 4ක් තියෙනවා. ඒකෙන් දෙකක් ලියන්න. චාම් වියමන, ජටා වියමන, දිග්දාර වියමන, හරස්දාර වියමන. මේ ඕන එකකින් දෙකක් ලියලා තිබ්බොත් අපිට ලකුණු දෙක ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ඉහත එකෙහි සඳහන් කළ වියමන් රටාවන් දෙකක් ප්‍රස්ථාරගත කරන්න. ඔයාලා ලියපු රටාවන් දෙකෙන් එකක් ප්‍රස්ථාරගත කරලා දක්වන්න. ඊට පස්සේ හැදේ දිග් දැමීමට අවශ්‍ය දිග්නූල් ප්‍රමාණයේ බර ගණනය කරන්න. මේ ආකාර දෙකටම අපිට ගාන හදා ගන්න පුළුවන්. මේක දෙපට නූලක් හින්දා 82න් බෙදලා තියලා හදන්නත් පුළුවන්. 82න් බෙදන්න නැතුව සූත්‍රයට දාලා හදන්නත් පුළුවන්. ඒ ආකාර දෙකම ඔයාලට මම මේ තිරේ දිස්සෙන්න හදලා තියෙනවා. එතකොට ඒක බලලා ඔයාලා මේ ගාන මේ විදියට හදා ගන්න. ඊළඟ ප්‍රශ්නය රෙදි නිෂ්පාදන ක්‍රියාවලියේ යන්ත්‍ර සූත්‍ර මෙන්ම විවිධ ක්‍රම ශිල්ප භාවිතයට ගැනේ. පළවෙනි ප්‍රශ්නය දිග් නූල් ඔතා ගැනීම සඳහා භාවිතා කරන නූල් කූරක රූප සටහනක් අඳින්න. එතකොට පුතේ මේ රූප සටහනේ දැක්වෙන්නේ දිග් නූල් කූරක රූපයක්. මෙන්න මේ විදිහට අඳින්නයි ඕනේ. පහේ දෙවෙනි ප්‍රශ්නය නූල් දිග් ගැසීම සඳහා භාවිතා කරන උපකරණ කට්ටලය නම් කර ඒවායේ කාර්යයන් ලියන්න. එතකොට පුතේ අපි නූල් දිග් ගැසීමට භාවිතා කරනවා දිග් නූල් කූරු රාක්කය, නූල් බෙත්ම, නූල් බෙරේ. මෙන්න මේවල විස්තර කෙටියෙන් ලියන්න. තුන්වෙනි ප්‍රශ්නය රෙදි වලින් සැකසූ අත්බෑගයකට සුදුසු මෝස්තරයක් ස්ටෙන්සිල් ක්‍රමයෙන් අලංකරණය කර ගන්නා ආකාරය චිත්‍ර සටහන් සමග විස්තර කරන්න. මෙතන පුතේ චිත්‍ර සටහන් සමග විස්තර කරන්න කියලා තියෙන හැම ප්‍රශ්නකම ඔයාලා එක රූපයක් හරි ඇඳලා තියෙන්න ඕනේ. ඔයාලට හැකි ආකාරයෙන්. එතකොට ස්ටෙන්සිල් කියලානේ මෙතන කියන්නේ. එතකොට අඳින රූපේ එකිනෙකට සම්බන්ධ වෙන්න බෑ. ඒකේ තියෙන කොටස්. ඔයාලා කැමති ආකාරයක මෝස්තරයක් එකිනෙකට සම්බන්ධ නොවන ආකාරයට ඇඳලා මෙන්න මේ විදිහට පියවර ටික පැහැදිලිව ලියන්න. එකටම ඝන කඩදාසියක අඳිනවා. ඊට පස්සේ යා කරලා තියෙන කොටස් ඉවත් කරනවා. ඊට පස්සේ අපි ඒක සුදුසු රෙදි මත තබනවා. ඊට පස්සේ පාට කරනවා. මද පවනේ වියලා ගන්නවා. මෙන්න මේ ක්‍රම ටික පැහැදිලිව ලියලා තියන්න රූප සටහන් සහිතව. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය අතීතයේ සිට වර්තමානය දක්වාම සෙරමික් කලාව විවිධ විපර්යාසයන්ට ලක් වෙමින් විකාශනය වී ඇත. පළවෙනි ප්‍රශ්නය තාක්ෂණික උපකරණ භාවිතා කරමින් මැටි භාණ්ඩ සකස් කළ ගත හැකි ක්‍රම ශිල්ප දෙකක් සඳහන් කරන්න. එතකොට සකපෝරුවේ ඉදිකිරීම, වාතු ක්‍රමය, අච්චු ක්‍රමය, තහඩු ක්‍රමය මේ ඕනම ක්‍රම දෙකක් ලියන්න මැටි භාණ්ඩ සකස් කිරීමේ. ඊළඟ එක ඔබ කැමති මැටි භාණ්ඩ නිර්මාණ ක්‍රම ශිල්පයක් භාවිතයෙන් මැටි භාණ්ඩයක් සකස් කරගන්නා ආකාරය පියවර සහිත විස්තර කරන්න. ඉස්සෙල්ලා ලියපු ඒ වලින් ඔයා කැමති එකක් සකස් කරගන්න ආකාරය පියවර සහිත විස්තර කරන්න. දැන් මෙතන තියෙන්නේ මැටි තහඩු වලින් හදන විදිය. එතකොට තහඩු ටික හදාගෙන ඒවා කඩතොළු කරලා සකස් කරන විදිය පැහැදිලිව මම දක්වලා තියෙනවා. ඒ ටික බලලා ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් මැටි තහඩු ක්‍රමයෙන් ලියන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මැටි දරණු ක්‍රමයේ භාවිතයෙන් මෙන්න මේ ආකාරයට ලියන්න. මැටි රෝල් සකස් කරගන්නවා සමාන ඝනකමකින්. ඊට පස්සේ ඒවා කඩතොළු කරලා අවශ්‍ය හැඩයට සකස් කරගන්න පියවර පැහැදිලිව ලියන්න පුළුවන්. මේ ඕනම ක්‍රමයක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව සකපෝරුව භාවිතයෙන් භාණ්ඩයක් නිර්මාණය කරන ආකාරය ඔයාලා ලියන්න පැහැදිලි නම් ඒක ලියන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම ටික පියවරෙන් පියවර විස්තර කරන්න රූප සටහන් සහිතව. එතකොට ඔයාලට පුළුවන් සම්පූර්ණ ලකුණු ගන්න. ඊළඟ ප්‍රශ්නයට යමු. නිෂ්පාදිත මැටි භාණ්ඩයක් පිලිස්සීමේ ඇති වැදගත්කම. පිලිස්සුවාට පස්සේ තියෙන වැදගත්කම. උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා, කල් පැවැත්ම, ශක්තිමත් බව, සැහැල්ලුයි, ජලය උරා ගන්නෙ නැහැ, අම්ල වලට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙන්න මේ වගේ කරුණු ටිකක් කෙටියෙන් විස්තර කරන්න. එතකොට අපිට පුළුවන් ලකුණු 4ක් ලබා ගන්න. ලකුණු 4ක් දෙනවනේ අවම කරුණු 4ක්වත් විස්තර කරන්න. අපි යමු අවසාන ප්‍රශ්නය. ගෘහ නිර්මාණ ශිල්පයේදී ගෘහ අලංකරණය මෙන්ම උද්‍යාන අලංකරණ නිර්මාණ සඳහාද විශේෂ වැදගත්කමක් හිමි. උද්‍යාන අලංකරණ මූර්ති සඳහා භාවිතා කළ හැකි මාධ්‍ය 4ක්. එළියේ මූර්තියක් හදන්න අපි භාවිතා කරන්න පුළුවන් මාධ්‍ය. ඒ කියන්නේ යොදා ගන්න දේවල්. ලෝහ, ගල්, කිරි ගරුඬ, දැව, සිමෙන්ති, ප්ලාස්ටර් ඔෆ් පැරිස්, පල්ප මේ ඕනම එකක් ඔයාලට ලියන්න පුළුවන්.
ඒ වගේ මාධ්‍ය 4ක් ලියලා තිබ්බොත් ඔයාලට ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ගෘහ අභ්‍යන්තර අලංකරණය සඳහා විශාල මැටි බඳුනක් නිෂ්පාදන අවස්ථාවේදී අලංකරණය කිරීමට යොදාගත හැකි ශිල්ප ක්‍රම 2ක් සඳහන් කර ඉන් එක් ක්‍රමයක් විස්තර කරන්න. එතකොට ශිල්ප ක්‍රම 2ක් ලියන්න. මේ ඔයාලට තිරේ දිස්සෙනවා වගේ ඒ එක ක්‍රමයක් පිළිබඳ කෙටියෙන් විස්තර කරලා තියන්න. එතකොට ඔයාලට ලකුණු ලබා ගන්න පුළුවන්. එතකොට අපි ලියන්න ඕනේ හැමතිස්සෙම නිෂ්පාදන අවස්ථාවේදී ගන්න එකනේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ. එතකොට නිෂ්පාදන අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් අලංකරණයක් තමයි අපි ලියන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් ඔයාලා කැමති එකක් ගැන කෙටියෙන් හඳුන්වන්න. උද්‍යානයක තැබීමට සුදුසු සත්ව ආකෘතියක් යෝග්‍ය මාධ්‍ය භාවිතයෙන් නිර්මාණය කරන ආකාරයේ පියවර සහිතව පැහැදිලි කරන්න. එතකොට සත්ව ආකෘතියේ මෝස්තරය අඳින, ඒ කියන්නේ සත්වයාගේ රූපය අඳිනවට ලකුණු 2යි. ඒක පැහැදිලි කරනවට ලකුණු 2ක් අපිට හම් වෙනවා. ඔයාලා දැන් සිමෙන්ති වලින් හදනවා නම් මෙන්න මේ විදිහට අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියන්න. ඒකටම අපි කරන්නේ දල සැලැස්ම හදනවා. ඊට පස්සේ පාදම හදාගෙන ඒකට සැකිල්ල නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය දේවල් බදාම හදාගෙන මේ මිශ්‍රණය දාලා මෙන්න මේ විදිහට පියවර ලස්සනට විස්තර කරන්න. ඔයාලට ඕනම මේ තිරේ දිස්සෙන ඕනම සත්ත්ව රූපයක් ඔයාලට හදන්න පුළුවන් විදිහ පැහැදිලිව ලියන්න. ඒක ඕනම මාධ්‍යයකින් හදන විදිහ ඔයාලට ලියන්න පුළුවන්. සිමෙන්ති නැත්තම් ප්ලාස්ටර් ඔෆ් පැරිස්, පල්ප්, මේ ඕනම ක්‍රමයකට ලියන්න පුළුවන්. අනිවාර්යෙන් රූපයක් අඳින්න. මෙන්න මේ ආකාරයට ඔයාලට පහසුවෙන් ප්‍රශ්න වලට උත්තර ලියලා ලකුණු ලබා ගන්න හැකියාව තියෙනවා.